Hi my cute buddies, welcome to my YouTube channel. මං හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා. අද නම් මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ වෙනදා වගේ සතුට හිතන වීඩියෝ එකක් නම් නෙවෙයි. අද අපි අපේ පුංචි ගෙදර දාලා අලුත් ගෙදරකට මාරු වෙනවා. මට අද වගේ මතකයි මම පළවෙනිම පාරට ওই හොස්ටල් එකට ආව දවස ඇස් දෙකේ කඳුළු පුරවගෙන ගෙදර අය නැතුව ජීවිතේ පළවෙනි පාරට තනියම පටන් ගත්ත දවසේද. ඉතින් ඒ මාස ගානක් එකතු කරගත්ත හැම මතකයක්ම දාලා අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ කලබලේ බඩු අදින අස්සේ බඩු ලෑස්ති කරගන්න අස්සේ බඩු පැක් කරගන්න අස්සේ මට හිතුණා ලස්සනට චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තොත් මට මේක කවදා හරි දවසක මම වයසට ගියාට පස්සේ මට මේවා ආපහු බලන්න පුළුවන්. එතකොට මේව මගේ ජීවිතේ හරි ලස්සන මතක වෙලා තියෙයි කියලා. ඉතින් මේ දවස් 3ක චූටි වීඩියෝස් ටිකක් එකතු කරගත්තා. ඒ ටික තමයි මං අරගෙන ආවේ. පළවෙනි දවසේ හවස ඉඳන් තමයි බඩු ටික ලෑස්ති කරේ. එහෙම් මෙහෙන් දාලා ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ඔන්න දෙවැනි දවස. දෙවැනි දවස කියන්නේ අපි හොස්ටල් එකේ ඉන්න අන්තිම දවස. මං උතන ඉඳන් බලාගෙන කල්පනා කරේ ආයි මං කවදාවත් මෙතන ඉඳගෙන මේ විදිහට නිදහසේ පල්ලෙහා බලන්නේ නැති වෙයි නේද? මේ කාමරේ මං ආව දවසේ ඉඳන් තිබිච්ච රස කතා, ඒ මතක හැමදේම හිමීට මතක් කරා. ඔන්න ඉතින් ඔය වෙනකොට නම් කාමරේ බඩු ගොඩාක් අස් කරලා තමයි තිබුණේ. අපි අද හවස් වෙනකම්ම කරේ. අද ගිහිල්ලා අපි අලුත් හොස්ටල් එකක් බැලුවා. ඒක නම් සෙට් උනේ නැහැ. ඔන්න ඉතින් අන්තිම රාත්‍රිය. ඒකත් ඉවර වෙලා ඔන්න අන්තිම දවස් අන්තිම මොහොත. අද තමයි කලබලේ බඩු අදින්නේ. ඔය මගේ ඊයේ රෑ වෙනකම්ම ලෑස්ති කරපු බඩු ටික. ඔන්න ඔච්චරයි ඉතින් කොහොම හරි තිබුණේ. ඔන්න අන්තිමට අපේ හොස්ටල් කැන්ටින් එකට කන්න යන ගමන් තමයි ඉන්නේ. ඔතනින් හරි පරිස්සමට යන්න ඕනේ. වැන්නොත් එහෙම බෙල්ල කඩා ගන්න පුළුවන්. කැන්ටින් එක වටේට තියෙන වීව් එක. ඔතනින් බැලුවම හරිම ලස්සනට කඳු පේනවා. මම හැමදාම ඉඳගන්නේ ඈත හරි ලස්සනට පේන විදිහටමයි. මගේ යාළුවෝ ඉතින් මගේ සීට් එක අනිවාර්යෙන් තියලා තියෙනවා. ඔන්න ඉතින් අමාරුවෙන් වීඩියෝස් ගත්තෙත් නෑ. ඒක කියනවා අපි අලුත් හොස්ටල් එකට යන්නයි ඇදලා දාලා ඔන්න ඉතින් පිස්සු වැඩ කර මට ඉන්නවා මගේ ඕන වැඩකට සපෝට් කරන යාළුවෝ ටිකක්. එයාලත් ඉතින් මගේ ගොම්මඩ වලට ඕන තරම් සපෝටිව්. අද නම් අහස හරිම ලස්සනයි. ඔන්න හොස්ටල් එකට ඇවිල්ලා දැන් නම් අපි ඔක්කොගේම වගේ බඩු ටික ඇදගෙන තිබුණේ. 3 wheels වල අපි ඇදගත්තා. ඔය ඉතුරු ටික චූටි බඩු ටික දැන් නම් හොස්ටල් එකේ හිට්ස් වෙලා තියෙනවා. දගිද්දි පපුව හොස් ගාලා යනවා. මොකද ඉතින් කාලයක් මේක අපේ ගෙදර වුණානේ. අපි ගෙදර දාලා තව ගෙදරකට යනකොටත් වගේ තමයි මේ වැඩස්සේ මට තේරුම් ගියේ එක දෙයයි. අපි හරි ඉක්මනට දේවල් එක්ක හරිම තදින් බැඳෙනව නේද කියලා. ඔය විදිහට අන්තිම පාරට හොස්ටල් එක බැලුවා. ඔන්න ඕක තමයි අපි ආපු අලුත් හොස්ටල් එක. ඔක්කොම බඩු ටික ගෙනල්ලා දාලා අපි කරේ ආපහු ගෙවල් වලට ආපු එක ආයි හොස්ටල් එකට යන්න ඕනේ. ආයි හොස්ටල් එකට ගිය දවසේ තමයි ඒ ගෙනත් දාපු බඩු ටික අස් කරගන්නේ. ඔන්න ඉතින් මං අර කලින් හදපු චූටි ෂෝට් වීඩියෝ එකත් මම මේකේ පිටිපස්සට ඇඩ් කළා. මොකද කවදා හරි දවසක මේව තමයි මගේ ජීවිතේ ආපහු හැරිලා බලද්දි අර මතක් කරන් තියෙන අපි මෙහෙම දැනගත් හිටියනේ. මෙහෙම දේවලුත් වෙන්නනේ. මෙහෙම කාලෙකුත් ගෙවුණනේ කියලා. ඉතින් මං ඒ දේවලුත් මේකට එකතු කරගත්තා. ඒ වීඩියෝස් එකත් මේකට එකතු කරගත්තා. ඊට පස්සේ අපි හොස්ටල් එකේ හිටපු ඉඳගෙන ගහලා තිබිච්ච ෆොටෝස් ටිකකුත් මම මේකට ඇඩ් කළා. ඔය තමයි මා යාළුවයි පළවෙනි පාරට හොස්ටල් එකේ ඉඳන් ගෙදර ගිය දවස. ඊට පස්සේ ඔය මගේ යාළුවා අසනීප වෙලා අපි මම ළඟ හිටියා. ඔන්න ඔය රූම් එක තමයි අපේ පළවෙනිම රූම් එක. ඒකේ ඉද්දි නම් අපි පිස්සු ඇති වෙනකන් නැටුවා. ඔය වීඩියෝ ක්ලිප් එක විතරයි මගේ කාමරේ තිබුණේ.
ඉතින් ඒකත් මම මේකට ඇඩ් කළා. අපි ඔක්කොම එක වගේ ඇඳගෙන පන්සල් ගියපු දවස්. එතකොට මේ තමයි ජනවාරි 1 වෙනිදා. මේ හොස්ටල් එකේ තමයි මේ පාර ජනවාරි 1 වෙනිදාත් අපි සමරුයි. ඔය අපි ඔක්කොම අන්තිමට එක්සෑම් ඉවර වෙලා ෆිල්ම් එකක් බැලුවා. ඔය ඉතින් හොස්ටල් එකලුත් හොස්ටල් එකට බඩු වදින ගමන් මේ වීඩියෝ එකට වොයිස් කරද්දි තමයි මට හිතුනේ අයියෝ මට තව ටිකක් මේකට වීඩියෝස් ඇඩ් කරගන්න තිබුණා නම් මං ඉදා තව ටිකක් වැඩිපුර වීඩියෝස් ගත්තා නම් කියලා. දැන් කරන්න දෙයක් නෑ. මොනා කරන්නද ඉතින්? ඔන්න එහෙනම් මෙතනින් ඉවරයි වීඩියෝ එක. Thank you so much මම බලන් හිටියට. ආදරේ. අලුත් වීඩියෝ එකකින් ලබන බ්‍රහස්පතින්දට හම්බෙමු. Bye.